පරලෝකෙටත් මොකක් හරි පෑය බං කියලා කවුරුත් වයසට සුදු රෙද්ද පොරවගෙන පන්සලේ බොහෝ ගහයට ඉඳ ගන්නවා. වයසට පළච්චි කවුරුත් ඉඳ ගන්නවා. එදාට පින්වත් දරුවනේ නැහුන පිරිසක් විදිහට ඉඳ ගන්න එපා. කුසල් වලින් නැහින්න එපා. ඔබට මහාන වෙන්නත් බැරි වෙන්න පුළුවන්. හැමදාම දහම් වැඩසටහන් වලට සහභාගී වෙන්නත් බැරි වෙන්න පුළුවන්. ඔය රූපවාහිනියෙන් පෙන්නපු තරුණ වැඩසටහන් වලට ඔබට එන්නත් බැරි වෙන්න පුළුවන්. දරුවනි, කොහේ හරි මුල්ලකට හරි වෙලා නැහින්න නැතුව ඉන්න. තරුණ ජීවිත නැහින්න එපා කියලා මේ උත්සාහය. එච්චරයි. තරුණ කොල්ලෝ ටික මහාන කරගන්න උවමනාවක් නැහැ. අලුත් සමාජ දර්ශන හදන්න අපිට උවමනාවක් නැහැ. තරුණ ජීවිත නැහින්න එපා. නැහුනේ නැති කෙනාට ධර්මයේ තියෙනවා. තථාගත ශ්‍රී සද්ධර්මය. අපි කවුරුත් ඇස් දෙක පියා ගන්න දවසක් එනවා. එක්තෙන් වෙන දවසක් එනවා. එදාට මේවා පිටිපස්සෙන් එනවා දරුවනේ. අපි ගමනක් යද්දී අපි ඉස්සරහින් ඉර පායලා තියෙනකොට අපේ හෙවණැල්ල වැටෙන්නේ පිටිපස්සට අපිට පේන්නේ නැහැ. ওই ඉර බැහැගෙන යනකොට අර හෙවණැල්ල ඉස්සරහට එනවා. යම් දවසක එක්තෙන් වෙනකොට කරපු ටික ඔක්කොම ඉස්සරහට එනවා. මම උදාහරණයක් කියන්නම්. මෙච්චර බණ කියනකොට තමන්ගෙන් වෙච්ච වැරදිම හිතට දැන් එනවා ඔය. චෛත්‍ය වැඳපේවා, බෝධි වැඳපේවා, දාන දුන්න ටික දැන් මතක් වෙන්නේ නැහැ. මේ බණ අහද්දින් වැරදිම හිතට මතක් වෙනවා. මට මගේ අතින් මෙහෙම වුණා, අම්මට මෙහෙම කිව්වා, මං කෙල්ලට මෙහෙම කළා කියලා ඔක්කොම හිතට එනවා. රුවන්වැලි සෑය වැඳා, ජයසිරි මහ බෝධින් වහන්සේ වැඳා, 1000ක් වැඩ තියෙන අතරේ බණ අහන්න ආවා. මේ පින් ටික මතක් වුණේ නැහැ. මෙච්චර හොඳට වායු සමීකරණය කරපු හෝල් එක ඉද්දින් මෙහෙම වෙනවා නම් ලෙඩ ඇඳේ පණ අදිද්දින් කුමක් සිදු වේද? පින්වත් දරුවනේ, කන් හැන්දක් තරම්වත් මොලයක් ඇති කියලා හිතලා මේ කියන්නේ. නුවණින් විමසන්න. කවුරු හරි බේරිලා ඉන්න.